අපිත් එක්ක ගැටෙන සමහර චරිත අපේ ජීවිතෙන් අයින් කරන්න අපි පොඩි මැලිකමක් දක්වනවා නේද? අන්න එතන තමයි මේ කියන කතාව තියෙන්නේ. ඔයාගේ විදිය අනුව, ඔයාගේ රස්සාව අනුව, ඔයාගේ දෙමූපියන් අනුව, ඉන්න පළාත අනුව, සල්ලි තියානවා කියලා හිතාගෙන ඉන්න ප්‍රමාණය අනුව මේ කතාව එක එක්කෙනාට වෙනස් වෙනවා. මෙන්න අහගන්න කතාව. හැමදේටම එදා ඉදලම ඕකනම් කරන්න එපා, හරියන්නේ නැහැ, ෂුවර් නැහැ, අවුලක් වෙයිද දන්නේ නැහැ කිය කකුලෙන් අදින සෙට් එක බය නැතුව හලන්න. දැක්ක තැන මහත් වෙලා කෙට්ටු වෙලා ඉස්සරට වඩා ලස්සන වෙලා තිබ්බ ලස්සන නැති වෙලා දිගට තිබුණු කොණ්ඩේ ගිහිල්ලා කිය අඩුපාඩුම දකින්න සෙට් එක හලන්න. වැඩක් කරගන්න ඕන නම් බටර් ගාලා අනේ පණේ ගාගෙන රටේම තියෙන පණ දෙන්න පුළුවන් වචනමාලාව පාවිච්චි කරලා එකපාරක් ඔයාව ඇඳුවා නම් අනිවාර්යයෙන් හලන්න. එයා මෙයාට බැන්නා, මෙයා ඔයාට බැන්නා, ඊට පස්සේ එයාත් ඔයාට බැන්නා. මම නම් මොකුත් ඔයාට කියන්න ගියේ නෑ. කිය ගිනි ගෙඩි පතුරවන සෙට් එක හලන්න. හොදටම පේන්න ඉරිසියාවෙන් පෙළෙන කුහකකම් කරනවා. අතට මහු වෙලා තියෙන නැති තැන කතා හදලා පතුරුපුවා දැනගත්තම ඒ මානසික ලෙඩ්ඩු ටික හලන්න. ඔයාගේ ගමනට ඔයාට සෙට් නැහැ කියලා හිතන ඔය කියන සුළු දේවල් වලින් එකක් හරි කරන ඔයාටත් කරලා තියෙන සෙට් එක බය නැතුව දෙසරයක් නොහිතා එකෙන්ම හලන්න. මේ ජීවිතේ විඳින්න දීපු එකක් මිසක් කාගේවත් වැඩපිළිවෙළවල් වලට යටත් වෙලා මිනිස්සු නැති වෙයි කියලා බය වෙලා විදවන්න ඕන දෙයක් නන් නෙවෙයි. ඒක නිසා පුළුවන් ටික එක සෙට් වෙනවා කියලා හිතන සෙට් එකත් එක්ක මේ ගමන යන්න. කොච්චර වටිනවා වුණත් දෙන්නේ මානසික පීඩන නම් අනිවාර්යෙන් ඒ සෙට් එක හලන්න. ඔයාත් මෙහෙම මානසිකව වද දීපු සෙට් එක දැනටමත් හලලා නම් අනිත් අයට අත්දැකීමක් වෙන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.